සුබ දවසක් යාළුවනේ. ආදරයෙන් පිළිගන්න අපේ YouTube channel එකට ඔයාලව. මෙන්න මේ ගෙඩි මොනවාද කියලා ඔයාලා දන්නවද? මම නම් දන්නේ නැහැ. මම මේ අපේ පැත්තේ විතරයි මේවා දැකලා තියෙන්නේ. මේවට කියනවා මෙහිනම් චෙරිස් කියලා. ඇත්තටම චෙරි කියන જાතිය නෙවෙයි. ටිකක් ඇඹුල් රසත් වැඩි. ඒ වුණාට හරි ලස්සන ගෙඩි જાතියක්. චෙරිස් කියලා තමයි මෙයාලා කියන්නේ. මෙන්න මෙයාලා දෙන්න දාපු වෙලේ ඉඳලා චෙරි කඩනවා. අපේ පුතා නම් මේව කන්න ආස නැහැ. කොහොමත් එයා කන්නේ නැහැ. දුවට නම් ඉතින් මේ ගහෙන් තොර ලෝකයක් නැහැ. පැෂනුත් තියෙනවා. පැෂන් නම් ඉදිලා නැහැ. ඉදිච්ච පැෂන් තාම නැහැ. දැන් තමයි හැදෙන්නේ. චෙරි ගහේත් ගෙඩි ගොඩක් අමුයි. මොකද මේ ඉස්කෝල ළමයි මෙතනින් යනවනේ. එයාලා මේ ගහේ ගෙඩි ඉදෙන්න දෙන්නේ නැහැ. හැමෝම මෙතනට ඇවිල්ලා කඩාගෙන යනවා. අපි බලමුකෝ ඉදිච්ච ගෙඩි දෙක තුනක්වත් තියෙද කියලා. මෙන්න තියෙනවා ගෙඩියක් ඉදුන. බලමුකෝ කඩලා. මෙන්න මේ විදිහට තමයි ඉදුන ගෙඩි තියෙන්නේ. ඔය තියෙන හරි ලස්සනයි හැබැයි. මීට වඩා ඉදුණු ගෙඩියක් මේ තියෙනවා. මෙන්න මෙයා කඩාගෙන තියෙනවා මේ. ගහස්සේ තියෙන ගෙඩි තමයි ඉතුරු වෙලා දෙන්නේ. අපේ දුව මෙන්න මේ ගෙඩි ටිකක් එකතු කරගෙන අච්චාරුවක් හදන්න තමයි යන්නේ. මුලින්ම ගෙඩි ටික සෝදා ගන්නවා. ඔන්න බලන්නකො යා හදන අච්චාරුවක්. එයාට ඇඹුල් කිව්වොත් ඉතින් ආයෙ දෙයක් නැහැ. මෙන්න මේ ගෙඩි ටික හොදාගෙන අපි මේ ටික කපා ගන්න ඕනේ පොඩිවට. පොඩි ඇතුලේ ඇටයක් තියෙනවා. ඒක අයින් කරන්න ඕන. ඒ අයින් කරලා මේකේ අර පොඩි දාර තියෙනවා. ඒ වගේ කපා ගන්න හරිම ලේසියි. ඔන්න ඔය විදිහට ගෙඩි ටික කපා ගන්න ඕන. මෙන්න මෙයා දැන් කපලා පෙන්නනවා. ඔන්න ඔහම මේ ගෙඩි ටික කපා ගන්නවා. යාට ඉතින් ඇඹුල් જાති කිව්වොත් ආයෙ දෙයක් නැහැ. පළතුරු කන්න හරි මාසයි. ඒකට ඉතින් පුතා. එයාට ඉතින් පළතුරු කවා ගන්න එක හරිම අමාරු වැඩක්. මෙන්න මේ වගේ තැනින් ඔහොම ගැලවෙනවා මේ. අන්න ඒ වගේ කෑලි වලට කපා ගන්නවා. මේ ගෙඩි ටික සේරම මේ විදිහට කපා ගන්න තමයි ඕනේ. ඔය තියෙන්නේ දැන් ඉතින් ඔක්කොම කපාගෙන ඉවරයි. අපි දැන් මේකට ඕන જાති ටික දා ගන්න ඕන. අපි දා ගන්නවා මේකට සීනි ටිකක්. ඇඹුල් වැඩි මේවා. ඒ නිසා ඊට පස්සේ ලුණු ටිකකුත් දා ගන්නවා. ඊට පස්සේ අපි දා ගන්නවා මිරිස් කුඩු ටික. මිරිස් කුඩු, ගම් මිරිස් කුඩු දෙකෙන් එකක් ඕන දෙයක් දා ගන්න පුළුවන්. මිරිස් කුඩු ටිකක් තමයි අපි දාගත්තේ. දැන් මේක හොඳට කලවම් කරගන්නවා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. කොහොම හරි මේ පිඟානම මෙයාම තමයි තනියම කෑවේ. අපි නම් කෑවේ නෑ. කොහොමද රස?